Hi, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අදත් ආවා ලස්සන වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මේ වෙනකන් මම හිතනවා මගේ channel එකේ මම ඔයාලත් එක්ක ඔයාලට වටින කියන topics ගැන කතා කරලා තියෙනවා සහ වටිනා කියන places ඔයාලත් එක්ක explore කරගෙන තියෙනවා කියලා. ඉතින් එහෙමනම් අදත් වීඩියෝ එකෙන් අලුත් දෙයක් ඔයාලට වටින දෙයක් ගැන තමයි කතා කරන්න ලෑස්ති වෙන්නේ. බලමු ඒ මොනවා ගැනද කියලා. හරියටම මාසික කාලයක් මම මේ සප්ලිමන්ට් එක පාවිච්චි කරා. ඉතින් මට රිසල්ට් එක හොඳ නිසා හිතුණා මේක ඔයාලත් එක්කත් ෂෙයා කරගමු කියලා. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න බලමු මම මොන වගේ රිසල්ට්ද මේ ප්‍රොඩක්ට් එකෙන් අරගෙන තියෙන්නේ කියලා. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න අරන් ඇවිල්ලා තියෙන්නේ ෆුඩ් සප්ලිමන්ට් එකක්. ඉතින් මේ වෙනකන් මගේ channel එකේ මම ඔයාලත් එක්ක කිසිම සප්ලිමන්ට් එකක් ගැන කතා කරලා නැහැ. ඉතින් මම හිතුවා කතා කරන ප්‍රොඩක්ට් එක හොඳ ප්‍රොඩක්ට් එකක් සහ රිසල්ට් එකක් තියෙන ප්‍රොඩක්ට් එකක් සහ මේ ප්‍රොඩක්ට් එක ඔරිජිනල් ඔතෙන්ටික් ප්‍රොඩක්ට් එක ගන්න පුළුවන් හොඳම ප්ලේස් එක ගැන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මොකද දැන් මේක වයිරල් යන ප්‍රොඩක්ට් එකක් නිසා ගොඩාක් කට්ටිය මේකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ මොනවාද? මේකෙන් වෙන්නේ මොනවාද? නොයෙකුත් දේවල් කතා කරනවා. ඉතින් එකම දේ මමත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවට වඩා මගේ එක්ස්පීරියන්ස් එක සහ මේ ප්‍රොඩක්ට් එක විශ්වාසයෙන් ඔයාලට ගන්න පුළුවන් හොඳම ප්ලේස් එක ගැන කියන්න තමයි අද මම මේ වීඩියෝ එක කරන්නේ. හරි. දැන් අපි බලමු මොකද්ද මේ ප්‍රොඩක්ට් එක කියලා. ප්‍රොඩක්ට් එක තමයි මෙන්න මේ ලුමි කැප්සියුල් එක. ගොඩක් කට්ටිය දැන් මේක දන්නවා TikTok එකේ, ඒ වගේම Facebook එකේ, ඒ වගේම YouTube එකේ නොයෙකුත් විදිහේ වීඩියෝස් මේ ප්‍රොඩක්ට් එක ගැන ෂෙයා වෙනවා. ඉතින් මේකත් මම පාවිච්චි කරන්න අරගෙන දැන් ඔයාලට පේන හැටි මේකේ කැප්සියුල් ටිකයි තියෙන්නේ. රෑට බොන කැප්සියුල් එකෙන් ඇත්තටම එකයි තියෙන්නේ. ඒ කියන්නේ වැඩිපුරම රෑට බොන එක බීලා මම මොර්නින් අතහැරලා තියෙනවා. ඉතින් මේ ප්‍රොඩක්ට් එක මම දැන් මාසයක් පුරාවට පාවිච්චි කරනවා. මට ලැබිච්ච රිසල්ට් එක මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. කෙටියෙන්ම කියනවා නම් මේක ග්ලූටතියෝන් ටැබ්ලට් එකක්. ග්ලූටතියෝන් කියලා ගත්තම ඔයාලා දන්නවා ග්ලූටතියෝන් කියලා කියන්නේ අපේ හැම පැහැපත් කිරීමේ හැකියාව තියෙන ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඉතින් මේ ටැබ්ලට් එක හරහා ඇත්තටම අපේ ස්කින් එක පැහැපත් වෙනවද? මේ කියනවා වගේ වයිරල් යනවා වගේ රිසල්ට් ඇත්තටම අපිට ලැබෙනවද? මම ඒ ගැන තමයි අද ඔයාලත් එක්ක කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඇත්තටම ලුමි කියන ටැබ්ලට් එක හරහා කිසිම විදියකින් ළමයි සුදු වීම. මම කැමති නෑ වචනේ පාවිච්චි කරන්න. නමුත් බහුතරයක් පාවිච්චි කරන්නේ ඒ වචනේ. හැම සුදු වීමක් වෙන්නේ නෑ. ඒ කියන්නේ ඔයා ඉන්නවට වඩා කිරි සුදු වෙලා ඔයාව බබලන්න ගන්නෙ නෑ. නමුත් ඔයාගේ ස්කින් ටෝන් එක ලේයර්ස් 4කින් විතර ඔයාට බිල්ඩ් කරගන්න පුළුවන් හොඳ ග්ලෝ අප් එකක්. ස්කින් එක හොඳට ග්ලෝ වෙන්න පටන් ගන්නවා. අපේ තියෙන හැමම අපේ තියෙන ස්කින් කලර් එක අපි හිතුවා ටෑන් කලර් එකේ කෙනෙක් කියලා. ඔයාගේ හැම තියෙනවට වඩා හොඳ ග්ලෝ ස්කින් එකක් බවට පත් කර ගැනීමේ හැකියාව තියෙනවා මෙන්න මේ ලුමි ටැබ්ලට් එක හරහා. මගේ සාමාන්‍යයෙන් මම මගේ ස්කින් එක හොඳට බලාගන්න කෙනෙක්. normally මගේ ඩේ රූටින් එක, නයිට් රූටින් එක මම හොඳට පවත්වගෙන යන කෙනෙක්. නමුත් මට ඕන වුණා මගේ ස්කින් එකට හොඳ ෂයින් එකක් සහ හොඳ ග්ලෝ එකක් ලබා ගන්න. මගේ ස්කින් එක සාමාන්‍ය පැහැපත් සමක් තියෙන. ඉතින් මගේ අවශ්‍යතාවය තිබුණේ මගේ තියෙන හැම මට ග්ලෝ කරගන්න. ඉතින් පාවිච්චි කරන්න ගත්ත පළවෙනි දා ඉඳලා මම හොඳට මගේ ස්කින් එක ඇනලයිස් කරා. මොකද මම සාමාන්‍ය ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරනකොට මගේ ස්කින් එක හොඳට බලා ගන්න කෙනෙක් විදියට. ඉතින් මට අවශ්‍යතාවය තිබුණේ මගේ හැම හොඳ ෂයින් එකක් සහ හොඳ හෙල්දි ලුක් එකකට අරගන්න. ඉතින් පාවිච්චි කරන්න ආරන් සති 2 වෙනකොට මට හොඳට තේරුණා මගේ චීන්ස් වලින් ඒ වගේම මගේ ස්කින් එකේ අත්වල සහ මගේ මූණේ ගොඩක් ස්කින් එක බ්‍රයිට් වෙන්න පටන් ගන්නවා කියලා. හොඳට ෂයින් වෙන්න පටන් ගන්නවා කියලා. ඉතින් මම මූණට කරන මගේ සත්කාර කරන ගමන් morning and night මේකේ තියෙනවා pink capsule සහ white capsule. white එක morning සහ pink එක night. එක දිගටම පාවිච්චි කරලා දැන් second bottle එකත් අත්තටම මම order එක දාලා තියෙන්නේ. ඉතින් first bottle එක ඉවර වෙන්නවත් කලින් මට මගේ
මම කැමති වෙච්ච මට ඕන වෙච්ච රිසල්ට් එක මම අරගෙන තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා සාමාන්‍ය ප්‍රොඩක්ට් එකක් ඔයාලට මම කතා කරනකොට ඒ ප්‍රොඩක්ට් එකේ හරිම රිසල්ට් එක මට ආවොත් තමයි මම මේ ප්‍රොඩක්ට් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මේක කිසිම විදිහකින් ප්‍රොමෝෂන් එකක්වත් බ්‍රෑන්ඩ් එකක් ප්‍රොමෝට් කිරීමක්වත් ගෙවීමක් කරලා කරන වීඩියෝ එකක්වත් නෙමෙයි. මේක මගේ පර්සනල් මම යූස් කරලා මට ආපු රිසල්ට් එක ඔයාලත් එක්ක ෂෙයා කර ගැනීමක්. මේකේ විද්‍යාත්මක පැත්ත ඔයාලට දැනගන්න ගොඩක් channels තියෙනවා. ඉතින් මම දන්නවා මමත් ඒ දේවල් කරන්න ගියොත් එහෙම එකම වීඩියෝ එක නැවත නැවත ඔයාලා තුරට එන එක විතරයි වෙන්නේ. ඔයාලට හරි දේ හරි එක්ස්පීරියන්ස් එකක් නෙමෙයි ඔයාලත් එක්ක ෂෙයා වෙන්නේ. නමුත් මම ෂෙයා කරගන්නේ මගේ එක්ස්පීරියන්ස් එක. ඉතින් මගේ ඒ වගේම ගොඩක් ස්කින් එක පැහැපත් වුණාට මගේ ස්කින් එක ටිකක් ඩ්‍රයි. ඔයාලා දන්නවා මම ගොඩක් ස්කින් එක හොඳට මොයිස්චර් කරගන්න කැමතියි. මම බොඩි ක්‍රීම් එකක් විදිහට මේ වෙනකන් යූස් කරන්නේ ඇවිනෝ ක්‍රීම් එක. සහ ඊට අමතරව හැමත සත්කාර කරන ට්‍රීට්මන්ට් එකක් විදිහට වැස්ලින් ග්ලූටහයර් ට්‍රීට්මන්ට් එකක් මේ දවස්වල කරගෙන යනවා. ඉතින් ෆස්ට් බොටල් එක ඉවරෙන්නත් කලින් මට මගේ රිසල්ට්ස් එන්න ගත්තු නිසා තමයි මම මේ වීඩියෝ එක ඔයාලත් එක්ක මේ විදිහට ෂෙයා කරගමු කියලා හිතුවේ. මම ගොඩක් කොටට අඳිනවා. දෙකට අඳිනකොට දිගටම අඳිනවා. කොටට අඳිනකොට කොටටත් අඳිනවා. ඉතින් මගේ ගොඩක් දණහිස් වගේම ටයිල්ස් ඒරියා එකේ ඩ්‍රයි ස්කින් වලට එන පුංචි ලයින්ස් වගේ ඇවිල්ලා තිබුණා. ඒක මගේ මං හිතන්නේ ගොඩක් කලාවට අවුවෙන් වෙච්ච දෙයක්. මොකද දෙසැම්බර් මන්ත් එකේ පොඩ්ඩක් විතර මම අවුවට එක්ස්පෝස් වුණා. ඉතින් ඒකෙන් මට ඇති වෙච්ච ඉෂුව එකක් තමයි මගේ ස්කින් එක පොඩ්ඩක් විතර ඩ්‍රයිනස් ටැන් පොඩි ලයින්ස් වගේ ගිහින් තිබුණා. මට ඕනුණා ඔය ටික මගේ ඉක්මනින්ම රිකවරි කරගන්න. ඇත්තටම ලුමි එක යූස් කරන්න පටන් අරන් සති දෙක යනකොට මට තේරිච්ච දෙයක් ඒ හැම දෙයක්ම හරි ලස්සනට අයින් වෙලා යන්න පටන් ගත්තා. දැන් සම්පූර්ණ ක්ලියර් වෙලා තියෙනවා. මම ඔයාලට පැහැදිලි පික්චර් එකක් දාන්නම් මගේ ටයිල්ස් ඒරියා එකේ ස්කින් එක කොහොමද කියලා. ඉතින් ස්කින් එක පැත්තෙන් ගන්නකොට මම හරිම හැපි මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්න ගත්ත එක හේතුව හරි ලස්සන හෙල්දි ෂයින් ස්කින් එකක් තමයි අපිට එන්නේ ලුමි ප්‍රොඩක්ට් එක හරහා. හැබැයි ඒකත් කියන්න ඕනේ අපි ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න ගත්තට මදි මේ ප්‍රොඩක්ට් එකේ ප්‍රමිතිය මේ ප්‍රොඩක්ට් එක ඔරිජිනල් ප්‍රොඩක්ට් එකමද අපි යූස් කරන්න කියන එකත් ගොඩක් හිතන්න ඕනේ. මොකද මේ කියන රිසල්ට් අපිට එන්න නම් අපි හරි ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් මගේ විශ්වාසය දිනාගෙන තියෙන ප්ලේස් එකක් තමයි ලිබර්ටි ස්ටෝර් කියලා කියන්නේ. ඉතින් ලිබර්ටි ස්ටෝර් එක හරහා ඔයාලට මොනම ප්‍රොඩක්ට් එකක් කිසිම විදියක බාකෝඩ් එකක් රීඩ් නොකර ඔයාලට පර්චේස් කිරීමේ හැකියාව තියෙනවා. මොකද ඔරිජිනල් ඔතෙන්ටික් ප්‍රොඩක්ට්ස් එයාලා ගාව තියෙන නිසා. ඒ වගේම තමයි ලුමි එක හරහා ස්කින් එක ග්ලෝ කර ගැනීම විතරක් නෙමෙයි පිම්පල්ස් වලින් ආපු පැචස් පවා ඔයාලට රිමූව් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔයා ඇක්නි ස්කින් එකක් තිබ්බ කෙනෙක් නම් ඔයාගේ ස්කින් එකේ තවමත් ලප කැරල් වගේ දේවල් ඉතුරු වෙලා තියෙනවා නම් ඔයාලට ඒ දේවල් මකා ගන්න අවශ්‍යයි නම් ඒකටත් මේ ලුමි කැප්සියුල් එක අපිට උපකාරී වෙනවා. ඉතින් මේ වගේ දේවල් හැම දෙයක්ම කරන්න මම අර කිව්වත් වගේ ඔයා පාවිච්චි කරන්න ඕනේ ඔරිජිනල් ඔතෙන්ටික් ලුමි ප්‍රොඩක්ට් එක. ඉතින් මේ ප්‍රොඩක්ට් එක ඔයාලත් පර්චේස් කරන්න කැමැත්තෙන් ඉන්නවා නම් ලිබර්ටි ස්ටෝර් වෙබ්සයිට් එක හරහා පර්චේස් කිරීමේ හැකියාව තියෙනවා. මට මේක 5800 ගාණක් වගේ තමයි උනේ. මට ප්‍රයිස් එක මතක නැහැ. ඉතින් ඔයාලටත් පුළුවන් ඒක පර්චේස් කරන්න. අතරම හොඳ රිසල්ට් තියෙන ප්‍රොඩක්ට් එකක්. හදිස්සියෙන් ගත්ත වීඩියෝ එකක් නිසා ඉතුරු ටික රෙකෝඩ් වෙලා නැහැ. ඉතින් මම එතනට මේ විදිහට වොයිස් ඕවර් එකක් එකතු කරා. ඉතින් මේ වීඩියෝ එකෙන් මට ඔයාලට කියන්න ඕනකම තිබුණේ ඇත්තටම මම ලබාගත්ත මගේ රිසල්ට් එක සහ ලුමි කියන ප්‍රොඩක්ට් එක බය නැතුව ඔයාලට ගන්න පුළුවන් හොඳම ප්ලේස් එක මොකක්ද කියන දේ තමයි. ඉතින් ඔයාලත් මේ ප්‍රොඩක්ට් එක ගන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා නම් වෙන කොහෙටවත් යන්නේ නැතුව ලිබර්ටි ස්ටෝර් එකට විතරක්ම යන්න. ඒකට හේතුව තමයි ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් හැම දෙයක්ම යාළගෙන් බයක් සැකක් නැතුව අපිට ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ගෙවන මුදලට වටිනාකමක් දෙන්න පුළුවන් හොඳම ස්ටෝර් එකක් තමයි ලිබර්ටි ස්ටෝර් කියලා කියන්නේ. ඉතින් වෙබ්සයිට් එකේ link එක මම description එකේ දාලා තියෙනවා. එතනින් ඔයාලට ගිහිල්ලා purchase කරන්න පුළුවන්. ඉතින් එහෙමනම් අද වීඩියෝ එක end කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. තවත් ලස්සන දවසක ඔයාලව ලස්සන කරන්න පුළුවන් විදිහේ idea එකක් දෙන්න ඉක්මනින්ම එන්නම්.